ගාසා පාලනය සඳහා ජනාධිපති ට්‍රම්ප්ගේ සාම සැලැස්මේ තේරුම කුමක්ද? ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් කරුණු 20කින් යුත් සැලැස්මක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා ගාසාවල යුද්ධය අවසන් කිරීමට. මේක දවල මන්දිරයේදී සිටියම ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එය ගාසාවලින් ඊශ්‍රායල හමුදා ඉවත් කර ගැනීමේ විවිධ රේඛා පෙන්වනවා. සැලැස්ම ඉදිරියට ගියහොත් සිතියම ටිකක් ආසන්නයි. උදාහරණයක් විදියට ඊජිප්තුවත් එක්ක ගාසාහි දකුණු මායිම ඇත්තටම පින්තූරයේ තරම් කෙලින්ම නැහැ. ඒත් ඒකෙන් අපිට අදහසක් ගන්න පුළුවන්. පලස්තීන භූමිය සඳහා සාම සැලැස්ම ඉවත් කර ගැනීමේ අධියරය 3ක් යෝජනා කරනවා. සාම සැලැස්මේ මූලික අරමුණ වෙන්නේ ආරක්ෂක ප්‍රමිතිය පැවතීමයි. ගාසාහි දේපළ සුරක්ෂිත වනතුරු එය නැවත නැවතත් සිදු කරනු ඇත. නමුත් මෙය එසේ තීරණය කරේ කවුරුන්ද කවදාද යන්න පැහැදිලි සඳහනක් නොමැත.